භූගෝල විද්‍යාව විෂය තුලදී විශාල දත්ත හා තොරතුරු ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මොනවද මේ දත්ත කියන්නේ ඇත්තටම? දත්ත කියන්නේ පුතේ විමර්ශනය කිරීම සඳහා කිසියම් කරුණකට අදාළ විමර්ශනයක් කිරීම සඳහා වගේම යම් විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා භාවිතා කරන දල කරුණු සහ සංඛ්‍යා වලට තමයි අපි කියන්නේ දත්ත කියලා සරලව කියන්න පුළුවන්. ඒතර දත්ත කියන දේ ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නිකන් හිතන්න සරලව නිකන් මේ විදිහට මේ පෑන ගන්න. දැන් මේ පෑන යම් කිසි වර්ණයක් තියෙනවා. මේ පෑනට දිගක් තියෙනවා. මේ පෑනට යම් බරක් තියෙනවා. යම් වෙළඳපොළ තුල මේ පෑනට යම් කිසි තියනවා මුදලක් වටිනාකමක් තියෙනවා. ඒ වගේම මේ පෑන අපි ගත්තොත් මේක මේ නිෂ්පාදනය කරපු සමාගමක් තියෙනවා. මේක හැදිලා තියෙන මොනවා හරි මැටීරියල් එකක් තියෙනවා. ඉතින් බලන්න මේ පුංචි පෑන තුල කොච්චර දත්ත ප්‍රමාණයක් තිබ්බද කියලා හිතන්නකො නිකන්. ඒතර භූගෝල විද්‍යාව කියන විෂය තුල විවිධාකාරී කාරණාවලට අදාළ විශාල දත්ත ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අර කියෝ වගේ දත්ත කියන්නේ විශ්ලේෂණය හා විමර්ශනයන් කිරීම සඳහා භාවිතා කරන දල කරුණු වල සහ දල සංඛ්‍යා වලට අපි කියනවා දත්ත කියලා. එතකොට මේ දත්ත පුතා යම් කිසි ක්‍රමයකට අනුව සංවිධානාත්මකව ඒ දත්ත ටික සකස් කරගත්තට පස්සේ අන්න ඒවා ඊට පස්සේ තොරතුරු බවට පත් වෙනවා. ඉතින් තොරතුරු යම් කිසි පරීක්ෂණයකදී වැදගත්ම වෙන්නේ ඇත්තටම තොරතුරු. දත්ත සකස් කිරීමෙන් තමයි තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සරලව කියන්න පුළුවන් අපිට ඕන නම් දත්ත කියන්නේ පුතේ බීජ නම් ඒකෙන් ලැබෙන ඵලදාව එහෙම නැත්නම් අස්වැන්න විදියට අපිට සලකන්න පුළුවන් මේ තොරතුරු කියන දේ. එතකොට අයත් කියනවා දත්ත සංවිධානාත්මකව සකස් කිරීමෙන් ඒව තොරතුරු බවට පත් වෙනවා. රයිට්. මම මේ පාඩම යටතේ යම් සුළු කොටසක් තමයි කතා කරන්නේ. එතකොට මේ දත්ත ගත්තන් පස්සේ මේ දත්ත අපිට පුළුවන් විවිධ නිර්ණායක යටතේ වර්ග කරන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. දෙක ප්‍රාථමික දත්ත සහ ද්විතීක දත්ත. තුන සන්තතික දත්ත සහ විවික්ත දත්ත. හතර අසමූහිත දත්ත සහ සමූහිත දත්ත. එතකොට විවිධ නිර්ණායක යටතේ හරි මේ දත්ත මේ විදිහට වර්ග කරන්න පුළුවන්. දැන් එතකොට මේ දත්ත වර්ග හතරෙන් මම කතා කරනවා අද දවසේදී ප්‍රාථමික දත්ත පිළිබඳව. ප්‍රාථමික දත්ත සහ ද්විතීක දත්ත. මේ දෙවර්ගය ගැන මම කතා කරනවා. ප්‍රාථමික දත්ත, ද්විතීක දත්ත. ඒතර බලන්න මේ කියන දත්තවල ප්‍රාථමික දත්ත කියන්නේ මොනවද දරුවනේ අපිට ඊටාම වැදගත් වෙනවා මේ ප්‍රාථමික දත්ත. කවදා හරි ඔයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විශේෂවේදී උපාධියක් ඉගෙන ගන්න කාලෙකදී ඔයාට අවසාන පරීක්ෂණ නිබන්ධනයක් ඔයාට සිදු කරන්න අනිවාර්යම වෙනවා. ඒ පරීක්ෂණ නිබන්ධනයේදී ඒක හතරකොට ඔයාට ද්විතීක දත්ත වගේම ප්‍රාථමික දත්ත අනිවාර්යයෙන්ම භාවිතා කරන්න සිද්ධ වෙනවා. දැන් මොනවද මේ ප්‍රාථමික දත්ත කියන්නේ? හරි සරලයි. ප්‍රාථමික දත්ත කියන්නේ පුතා පරීක්ෂකයා විසින්ම කිසියම් සමීක්ෂණයක් යටතේ පරීක්ෂකයා විසින්ම මූලිකවම රැස් කරගන්න දත්ත වලට අපි කියනවා ප්‍රාථමික දත්ත කියලා. මොනවා කියලාද කියන්නේ? ප්‍රාථමික දත්ත. පරීක්ෂකයා විසින් යම් කිසි සමීක්ෂණයක් මගින් අදාළ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඔහු විසින්ම රැස් කරගන්න දත්ත වලට තමයි අපි කියන්නේ ප්‍රාථමික දත්ත කියලා. වෙනත් දෙයකින් කියනවා නම් කියන්න පුළුවන් කිසියම් පුද්ගලයෙක් හෝ කිසියම් පුද්ගල කණ්ඩායමක් එහෙම නැත්නම් ආයතනයක් විසින් ඒ අධ්‍යයන අරමුණට අදාළ ශේෂ්ත්‍රයට ගිහිල්ලා සමීක්ෂණයක් මගින් රැස් කළ යුතු දත්ත වලට අපි කියනවා ප්‍රාථමික දත්ත. ප්‍රයිමරි ඩේටා කියලා කියනවා. ප්‍රාථමික දත්ත කියලා කියනවා. දැන් එතකොට මේ ප්‍රාථමික දත්ත කියන දේ ඉතා වැදගත් දත්ත වර්ගයක්. හරි මේ දත්ත ඉතාම වැදගත් වෙනවා යම් කිසි රිසර්ච් එකක් පරීක්ෂණයක් සිදු කරනකොට මේ දත්ත හරිම වැදගත් වෙනවා. දැන් එතකොට අපි බලමු මේ ප්‍රාථමික දත්තවල දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම ජන සංගණනයක් පැවැත්වීමෙන් ලබා ගන්න දත්ත.
ඒතොර ඒක එයාලගේ දත්තයක්. එයාලට අයිති දත්තයක්. එයාලා හොයපු දත්තයක් ජන සංගණනයක් මගින් රැස් කරපු දත්ත. ප්‍රාථමික දත්ත වලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් ප්‍රදේශයකට ගිහිල්ලා වර්ෂාපතන ඒ ලැබෙනකොට ඒ ලැබෙන වර්ෂාපතනය මිනුම් මගින් මැනලා රැස් කරපු දත්ත. ඒතොර ඒ පරීක්ෂකයා විසින්ම තමයි එතෙන්ට ගිහිල්ලා ඒ වර්ෂාමාන පාවිච්චි කරලා ඒ දත්ත ටික රැස් කරගන්න. ඒතොර ඒවා මොනවද? ප්‍රාථමික දත්ත. ඉතින් ඒ ප්‍රාථමික දත්ත රැස් කරන්නේ කවුද? ඒ ඔහුට තමයි මේ දත්තවල අයිතිය තියෙන්නේ. අයිතිය තියෙන්නේ මේ දත්ත රැස් කරපු අදාළ පිරිස වලට පුද්ගලයාට ආයතනයට. රයිට්. එතකොට මේ ප්‍රාථමික දත්තවල තුතුපුතේ මතක තියාගන්න, හොඳට මතක තියාගන්න ප්‍රාථමික දත්තවල හඳුනා ගන්න පුළුවන් වාසි අවාසි අර එකම කාසියක දෙපැත්තක් වගේ වාසි අවාසි දෙකම මේ ප්‍රාථමික දත්තවල තියෙනවා. එතකොට මේ ප්‍රාථමික දත්තවල තියෙන මොනවද වාසි අපි බලමු පොඩ කතා කරලා. ප්‍රාථමික දත්තවල තියෙන ප්‍රධාන වාසිය තමයි මේ දත්ත රැස් කරන්නේ අධ්‍යයනය සිදු කරන්න. එහෙම නැත්නම් අධ්‍යයනය කරන කණ්ඩායම විසින් තමයි මේ ප්‍රාථමික දත්ත රැස් කරන්නේ. එතකොට මේ දත්ත ඔහු විසින්ම ඒ අදාළ පාර්ශවයන් විසින්ම නම් ඒ දත්ත රැස් කරන්නේ මේ දත්තවල පුතා විශ්වසනීයත්වයේ විශ්වාසවන්තභාවය ගොඩක්ම වැඩි දත්ත. එතකොට මේ පරීක්ෂකයේ යම් රිසර්ච් එක පුතා අරමුණ කියලා කියන්නේ ඊටාම වැදගත් වෙනවා. අරමුණ කියන්නේ යම් පරීක්ෂණයක වැදගත්ම කොටසක්. ඒතරේ අරමුණට ගැළපෙන විදියට ඔවුන්ට දත්ත රැස් කරන්න පුළුවන්. ඒ නිසා විශ්වසනීයත්වයෙන් යුක්තව මේ දත්ත භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ අදාළ පරීක්ෂකයාට. ඉතින් පළවෙනි වාසිය විදියට මම දැන් කිව්වේ මොකද්ද? මේ ප්‍රාථමික දත්ත ඒ වගේ තියෙන ප්‍රධානම දේ තමයි විශ්වසනීයත්වය ගොඩක් වැඩි මේ දත්තවල. දැන් සමීක්ෂණයකදී අපි ගත්තොත් එහෙම මේකෙදී ප්‍රධාන වශයෙන් අපිට නියතියක් සංග්‍රහණයක් ඉන්නවනේ. දැන් මූලික වශයෙන් ඔයා දන්නවා ඇති අපේ පන්ති වලට සම්බන්ධ වෙච්ච දරුවන්ට මම කියලා දුන්නා මොකද්ද සංග්‍රහණය කියන්නේ මොකද්ද නියතිය. ඒතකොට සමීක්ෂණයක් කරනකොට අපිට සංග්‍රහණයක් සහ නියතියක් ඉන්නවා. මම සරලව කියන්නම් මෙතනදී ඕනනම් සංග්‍රහණය කියන්නේ දත්ත ලබාගත යුතු සියල්ල එහෙම නැත්නම් සමස්ත පුද්ගලයන් සහ ස්ථාන සියල්ලටම අපි කියනවා සංග්‍රහණය කියලා. සමස්තය දත්ත ලබා ගන්න ඕන සමස්තයට අපි කියනවා සංග්‍රහණය කියලා. එහෙනම් සංග්‍රහණය නියෝජනය වෙන ආකාරයට යම්කිසි කොටසක් තෝරගන්න එකට අපි කියනවා නියතිය කියලා. සරල එක්සැම්පල් එකක් දෙන්නම් ඕන්න. අපි හිතමුකෝ ලංකාවේ තියෙන වී වගා බිම් ප්‍රමාණය සහ ඒ වාගේ අස්වැන්න අතර සම්බන්ධයක් පිළිබඳව සිදු කරන පරීක්ෂණයක් කියලා හිතන්නකෝ. එතකොට මේ පරීක්ෂණයට අදාළව ලංකාව තුල තියෙන සියලුම කුඹුරු ගත්තොත් එහෙම ඒක අපි සලකන්නේ සංග්‍රහණය විදියට. සමස්ත ලංකාවේ තියෙන සියලුම කුඹුරු අපි සලකන්නේ සංග්‍රහණයේ විදියට. ඒතර මේ සංග්‍රහණය ටිකක් ලොකු වැඩිනේ. ඒ සංග්‍රහණය ලොකු වැඩි වෙනකොට මොකද වෙන්න ඕනේ? ඒ සංග්‍රහණය පිළිබඳව අපිට මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න හරි අමාරුයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා මොකද කරන්නේ? සංග්‍රහණයෙන් යම්කිසි කොටසක් තෝරගන්නවා. අන්න ඒ තෝරගන්න ප්‍රමාණයටනේ අපි නියතිය කියලා කියේ. එතකොට ලංකාවේ සමස්ත කුඹුරු සංඛ්‍යාව ඇවිල්ලා සංග්‍රහණය. එහෙනම් මේ කුඹුරු නියෝජනය වෙන ආකාරයට යම් කිසි විද්‍යාත්මක ක්‍රමයකට අනුව යම් කොටසක් තෝරගන්නවා. අන්න තෝරගත්ත කුඹුරු ප්‍රමාණයට අපි කියනවා මොකක් කියලාද? නියතිය කියලා. ඉතින් අනිවාර්යෙන් අපිට එතකොට සමීක්ෂණයක් සිදු කරනකොට සංග්‍රහණයක් සහ නියතියක් හම්බෙනවා. ඉතින් ඒ සංග්‍රහණයෙන් හෝ එහෙම නැත්නම් නියතිය තුලින් තමයි අපි ප්‍රාථමික දත්ත රැස් කර ගන්න ඕනේ. එතකොට ප්‍රාථමික දත්තවල තියෙන වාසියක් පුතා අර සංග්‍රහණයකින් නියතියක් තෝරගන්න පරීක්ෂකයාට හැකියාව තියෙනවා. අන්න එතකොට ඒකේ වාසියක් විදිහට අපිට ගන්න පුළුවන් සංග්‍රහණයෙන් තෝරගන්න නියතිය පරීක්ෂකයාගේ අභිමතයේ පරිදි සිදු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ වාසි වෙන විදිහට පරීක්ෂණයේ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වෙන විදිහට පුළුවන් ඒක ලබා ගන්න. ඒ වගේම තමයි පුතේ සංග්‍රහණයකින් නියතියක් නිකන් ලබා ගන්න බෑ. සංග්‍රහණයකින් නියතියක් යම්කිසි මම කියවනේ ක්‍රමවේදයකට අනුව තමයි ලබා ගන්න ඕනේ. එතකොට සංග්‍රහණයකින් නියතිය හොයනකොට නියති ක්‍රම ගණනාවක් තියෙනවා. මම මේවා එකින් එක කතා කරලා දෙනවා පන්තියේදී සංග්‍රහණයකින් නියතියක් තෝරගන්නකොට නියති ක්‍රම භාවිතා කරන්න ඕන. මම උගන්වලා තියෙනවා සරල සසම්භාවී නියතිය. ඒ වගේම අපි ගත්තොත් පොකුරු නියතිය, ඒ වගේම විනිශ්චය නියතිය, ඒ වගේම අපි කියනවා ලයිස්තුගත නියතිය. මේ වගේ නියති ක්‍රමයක් භාවිතා කරලා තමයි නියතිය තෝරන්න ඕනේ. එතකොට සංග්‍රහණයෙන් නියතිය කොච්චරද කියන එක තීරණය කරන්න පුළුවන් පරීක්ෂකයාට. ඒ වගේම තමයි නියති ක්‍රමවේදය කොයි වගේ නියති ක්‍රමයක්ද තීරණය කරන්නේ තෝරගන්නේ
කොයි වගේ නියති ක්‍රමයක්ද මෙතනදී භාවිතා කරන්නේ? ඒ සියල්ල පරීක්ෂකයාට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ සංඝාණයෙන් හෝ නියතියෙන් දත්ත රැස් කරගන්නේ ප්‍රාථමික දත්ත රැස් කරගන්නේ කොයි විදිහටද? දත්ත රැස් කරන ක්‍රම ගණනාවක් තියෙනවා පුතා. එකක් තමයි මොකද්ද? එක්කෝ නිරීක්ෂණය කියන ක්‍රමවේදයෙන් ප්‍රාථමික දත්ත රැස් කරගන්න පුළුවන්. නිරීක්ෂණ ආකාර දෙකයි මම කියලා දීලා තියෙනවා. නිරීක්ෂණ ආකාර දෙකයි මොකද්ද? ඍජු නිරීක්ෂණය, සහභාගීත්ව නිරීක්ෂණය. දැන් ඍජු නිරීක්ෂණය කියන එක දන්නවනේ. යම් කිසි ශේෂ්ත්‍රයක් දෙස සුපරීක්ෂාකාරීව බලාගෙන ඉඳලා ඒකෙන් දත්ත ලබා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ යාචකීන් පිළිබඳව සිදු කරන පරීක්ෂණයක් කියලා හිතන්නකෝ. ඒතකොට යාචකයෝ යන එන තැන් හොඳට බලන්න ඕන. ඇංගිලා කොහේ හරි ඉඳලා මොකක්ද හොයාගන්න බැරි වෙන විදියට මේ යාචකයෝ දිහා බලාගෙන ඉන්න ඕන. නිරීක්ෂණය කරන්න ඕන හොඳට. කොහෙද යන්නේ? කවුරු හරි මෙහෙවනවද? මොන වගේ ආහාරද ගන්නෙ? ඇත්තම තුවාලද තියෙන්නේ? මෙයාලා ළඟට යන්නේ නැහැ. ඈතක ඉඳලා මොකද කරන්නේ? යාචකයෝ පිළිබඳ හොඳ සෝදිස්සියෙන් බලාගෙන ඉන්නවා. එහෙම නැත්තම් නිරීක්ෂණය කරන්න පුළුවන් අනිත් ආකාරය තමයි පුතා සහභාගීත්ව නිරීක්ෂණය. අදාළ ශේෂ්ත්‍රයට අදාළ පාර්ශ්වය සමග එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙන්න ඕන. අදාළ පාර්ශ්වය දත්ත ලබා ගන්න ඕන පාර්ශ්වයන් සමග මුහු වෙන්න ඕන. මුහු වෙලා ඒකට සහභාගී වෙලා අපිට දත්ත රැස් කරගන්න පුළුවන්. දැන් අර කියපු උදාහරණෙම ගන්නම්කෝ යාචකයෝ පිළිබඳව පුතේ නිරීක්ෂණ කරලා සමහර වෙලාවට දත්ත රැස් කරන එක ලේසි නෑ. ඒ නිසා යාචකයෝ ළඟට යන්න වෙනවා. යාචකයෝ ළඟට ගිහිල්ලා යාචකයෙක් විදියට වෙස්වලාගෙන ගිහිල්ලා එතකොට සැක හිතන්නේ නැහනේ. යාචකයෙක් විදියට වෙස්වලාගෙන ගිහිල්ලා මොකද කරන්න ඕනේ? යාචකයන් සමග සමීප වෙලා ඔවුන් ඇසුරෙන් තොරතුරු ලබා ගන්න ඕන. රයිට්. දැන් මම කතා කරේ මොකද්ද? නිරීක්ෂණය. නිරීක්ෂණය තුලින් ප්‍රාථමික දත්ත රැස් කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමය මොකක්ද? අනික තමයි සම්මුඛ සාකච්ඡා. ඒ වගේම ප්‍රශ්නාවලි. ඒ වගේම මිනුම් මැනීම මගේ යම් කිසි දේවල් වලට අදාළ මැනීමේ උපකරණ භාවිතා කරලා දත්ත රැස් කරගන්න පුළුවන්. එතකොට ප්‍රාථමික දත්ත රැස් කරන්නේ නිරීක්ෂණයකින්ද සම්මුඛ සාකච්ඡාවකින්ද ප්‍රශ්නාවලි භාවිතා කරලාද ඒ වගේම යම් මිනුමක් මගින්ද අන්න ප්‍රාථමික දත්ත ලබා ගන්න ක්‍රමය තීරණය කිරීමේ අයිතිය කාට තියෙනවද? පරීක්ෂකයාට තියෙනවා. ඉතින් පුතේ මේවා ප්‍රාථමික දත්වල වාසි. මොකක්ද දැන් මම වාසි විදිහට කිව්වේ? විශ්වසනීයත්වයෙන් යුක්තයි කියලා කිව්වා. ඒ වගේම සංඝාන නියදී පරීක්ෂකයාට ගැළපෙන විදිහට තෝරගන්න පුළුවන් කිව්වා. ඒ වගේම කියනවා නියදී ක්‍රමවේදය, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ඒක පරීක්ෂකයාගේ අරමුණුත් එක්ක ගැළපෙන විදිහට වපසරිය පිළිබඳව අවබෝධයක් තියෙන පරීක්ෂකයාට ඒ පරීක්ෂණයේ අරමුණට අදාළව වඩාත් සාර්ථක ලෙස ලබා ගැනීම යොදා ගැනීමේ හැකියාව පරීක්ෂකයාට තියෙනවා. ඉතින් ඒක ප්‍රාථමික දත්තවල වාසියක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් ප්‍රාථමික දත්තවල පුතේ වාසි වගේම අවාසිත් තියෙනවා. මොනවද මේ අවාසි විදිහට ගත්තොත් එහෙම අපි? අවාසි විදිහට ගත්තොත් එහෙම මේ දත්ත පුතා රැස් කරන එක ලේසි නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ දත්ත රැස් කරන්න ලොකු කාලයක් වැය වෙනවා. ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ වගේම මූල්‍යමය සම්පත් මේ වගේ විශාල කැපකිරීමක් කරලා තමයි මේ ප්‍රාථමික දත්ත රැස් කර ගන්න ඕනේ. ඉතින් ලේසි නෑ මේ ප්‍රාථමික දත්ත රැස් කරන එක පිළිබඳව. ඉතින් ඒක අපිට සලකන්න පුළුවන් අවාසියක් විදියට. ලේසි නෑ, අමාරුයි. දැන් හිතන්නකෝ උදාහරණයක් වර්ෂාපතන නිරීක්ෂණයකින් ලබා ගන්න දත්තයක් කියලා හිතන්නකෝ. දැන් පරීක්ෂකයාට හොඳ ක්වොලිටි මොකක්ද? වර්ෂාමානයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂාමානයේ වහින දවස් වලට අදාළ කාල සීමාවක් තුළදී ඒක තියලා දත්ත රැස් කර ගන්න ඕන. හානියක් වෙන්නේ නැතුව මේ දත්ත ටික මොකද කරන්න ඕන? වැස්ස ටික එකතු කර ගන්න ඕන. ඒක මැන ගන්න ඕන හරියට. බැරි වෙලා හරි වර්ෂාමානයක් තියලා තියෙනකොට මොනවා හරි වෙලා එකෙක්ගේ මොකද වෙන්නේ? හැප්පිලා වැටලා පෙරලලා වතුර ටික හැලෙනවා. ඊට පස්සේ ආයෙ එකතු කර ගන්න වතුර ටික වැඩක් තියනවද? නෑනේ. එතකොට සම්පූර්ණ වතුර ටික ආරක්ෂිතව මේ ප්‍රදේශයට ලැබිච්ච ටික හොයා ගන්න ඕන. ඉතින් ඒ නිසා උපකරණ පාවිච්චි කරන්න ඕන, කාලයක් මිඩංගු කරන්න ඕන. මූල්‍යමය සම්පත් අදාළ ප්‍රදේශ වලට යන්න නේද පරීක්ෂකයාට? ඉතින් ඒ නිසා ලේසි නෑ මේ ප්‍රාථමික දත්ත රැස් කරන එක ටිකක් අමාරු කාර්යයක්. ඒ නිසා අපිට ඒක අවාසියක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රාථමික දත්තවල තියෙන තවත් විදිහකින් ගත්තොත් එහෙම මේකේ තියෙන අවාසියක් තමයි පුතා මේ ප්‍රාථමික දත්ත රැස්කරන්න අපි යනවනේ ශේෂ්ත්‍රයට.
ශ්‍රේෂ්ඨයට ප්‍රාථමික දත්ත රැස් කරන්න ගියාට පස්සේ පරීක්ෂකයාට නොසිතූ විදිහේ අභියෝග බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොසිතූ බාධක වලට මුහුණ දෙන්න වෙනවා සමහර වෙලාවට. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කිසියම් ප්‍රදේශයක ඔය අලි ගැවසෙන ප්‍රදේශයක අපි හිතමුකෝ වල්ලලි ඉන්න ප්‍රදේශයක කුෂි වන වගාව පිළිබඳව කරන සමීක්ෂණයක් අපි හිතමුකෝ යම් කිසි පරීක්ෂණයක් කරනවා. ඒකට අදාළ වෙයි කුෂි වන වගාව පිළිබඳව ඒ වගාව සිදු කරන ගොවීන්ගෙන් තොරතුරු ලබා ගන්න යනවායි අදාළ ප්‍රදේශයට. ඒ ප්‍රදේශයේ ඉන්න වල්ලලි. දැන් මොකද වෙන්නේ? පරීක්ෂකයාට මේ ගෙවල් වලට යන අතර වාරේ කැලෑබද ප්‍රදේශවල වගා කරලා තියෙන මේ කුෂි වන වගා යටතේ වගා කරලා තියෙන තේක්ක මේ වගේ වටිනා ශාක ඒව පිළිබඳව හොයන්න යනකොට අලි මුණ ගැහෙන්න පුළුවන් face to face. අන්න අභියෝග සමාලාවට ජීවිත පවා නැති වෙන්න පුළුවන්. එතකොට මුංගෙන් බේරෙන් දුවන්න ගිහිල්ලා අතප්පයක් ගැලවිලා කැරලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොසිතූ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. අපි හිතමුකෝ මේම දෙයක්. පාරක යම්කිසි කාල සීමාවක් ඇතුළත ඒ පාර තුල මාර්ගයේ තුල ගමන් කරපු වාහන සොයා ගන්නවා. ත්‍රිරෝද රථ කොච්චරයිද, බස් රථ කොච්චරයිද, බයිසිකල් යතුරුපැදි කොච්චරයිද කියලා යම් වාර්තාවක් ලබා ගන්න එකක් කියලා හිතන්න. දැන් එතකොට මොකද වෙන්නේ? මේ පාර දිහා හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ එන වාහනේ අදාළ කාල සීමාව ඇතුළත කොයි වාහන දෙන්නේ කියලා. ඒ එනකොට මොකද කරන්න ඕනේ? ඒ එනකොට සටහන් කරගන්න එපායි. දැන් මොකද වෙන්නේ? ඔය සටහන් කරනකොට මොකද වෙන්නේ? අවුවේ ඉන්න ඕන. දාඩිය දානවා. වහින්න පුළුවන්. එතකොට ඒව තෙමෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන්. දැන් සමහර පාරේ එහා මෙහා පයින්නකොට වාහනයක් දෙකක් ඇවිල්ලා වදින්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහරවිට මොකද වෙන්නේ? නොසිතූ බාධක වලට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පරීක්ෂකයාට. මේ මොනවද? ප්‍රාථමික දත්ත රැස් කරන්න ශ්‍රේෂ්ඨයට ගියාට පස්සේ. ඒ නිසා ඒවා අවාසි විදියට ගන්න පුළුවන්. තවත් අවාසියක් තමයි පුතේ ඔය ශ්‍රේෂ්ඨ සමීක්ෂණ තුනේ ලබා ගන්න මේ දත්තවලදී විශේෂයෙන්ම පුතේ අද අපි දෙන්නක සමාජ විද්‍යා පරීක්ෂණයක් කියලා හිතන්නකො. සමාජ විද්‍යා පරීක්ෂණයක්. ඉතින් ඒ වගේ රිසර්ච් එකදී සමහර වෙලාවට කිසි පාර්ශවයක් එහෙම නැත්නම් නියදිය හෝ සංග්‍රහණය තුලින් දත්ත ලබා ගන්න යනකොට සමහර පුද්ගලයෝ ඇත්ත තොරතුරු වසන් කරනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ආදායම් තත්ත්වයේ පිළිබඳ තොරතුරු ගත්තොත් මොකද වෙන්නේ? ආදායම් තොරතුරු මොකද වසන් කරනවා. ඇත්ත තොරතුරු දෙන්නේ නැහැ. ඉන්කම් ටැක්ස් එකට අහු වෙයි බයයි මිනිස්සු. ඒ නිසා ඒවා තොරතුරු දෙන්නේ නැහැ. ඒ නිසා සැබෑ තොරතුරු වසන් කිරීමත් බොරු තොරතුරු ලබා දීමත් නිසා සමහර වෙලාවට මොකද වෙන්නේ? මේ ප්‍රාථමික දත්ත වල යම් අර්බුදකාරී තත්ත්ව නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරුණා ප්‍රාථමික දත්තවල වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. රයිට්. එහෙමනම් අපි ද්විතීයික දත්ත ගැන කතා කරමු අපේ පන්තිය තුල.